කෙලවට බැඳ මුතු පොටේ ඉස්නෙත මුනේ ඔබ වැටේ උසරි නෙරියට නලල් පිලකට බැඳ සිතු පෙම්මානන්ද වේ ගල පුර පෝදාගමින් මේ මුතු මැණි පෙලා දලදා සමිඳුන් වැටලින්දිනාපෙම සෙන්කඩ ගල පුර පෝදාගමින් මේ මුතු මැණි පෙලා බැඳ මුතු පොටේ ඉස්නෙත මුනේ ඔබ වැටේ උසරි නෙරියට නලල් පිලකට බැඳ සිතු පෙම්මානන්ද වේ කන්කුක අපියාවම කඳුරට නැතිවද පිළිගන්නේ ආගන්තුක අපියාවම කඳුරට නැතිවද පිළිගන්නේ කෙලවට බැඳ මුතු පොටේ ඉස්නෙත මුනේ ඔබ වැටේ උසරි නෙරියට නලල් පිලකට බැඳ සිතු පෙම්මානන්ද වේ Fantastic! අද Voice of Family stage එකේ පළවෙනි performance එක මම කැමතිම ගීතයක් තාත්තයි දුවයි ලස්සනට ගායනා කළා. What a beginning! නේද? That's right. Great performance. රෝෂා මේ රණතුංග පවුලේ ආඩම්බරේ අභිමානයි. ඔව්. තව ආඩම්බර වෙන්න අය ඉන්නවද නැහැ බේකදුර නේද? දුවත් ඉන්නේ එක දුවේ ලොකු දුව. ඔව්. එයා කොහොමද නැහැ? පිටරට ඉන්නේ මෙයා මෙරටට වෙලා ඉඳගෙන සිං කර කර ඉන්නවා නේද? හරි මේ දෙක. හොඳයි. ඉරෝෂට මේ අශින්කගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නේද? අශින්කා ඉස්කෝලේ යනවත් තාම? ඕකේ. දැන් මොනවද කරන්නේ? විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉන්න ගමන් පෞද්ගලික ආශාවක්. හැබැයි අශින්කගේ පෙනුම නම් දැන් උනා ශිෂ්ටත්ව පන්තියට යවන්න පුළුවන් වගේ නේද? ඒකත් හැබැයි වෙනම ස්කිල් එකක් තමයි නේද? That's right. හොඳයි. කොහොමුණත් මම සතුටින් ඉන්නේ ඉරෝෂාද ස්ටේජ් එකට ආපු ෆස්ට් පර්ෆෝමන්ස් එක ගැන. Okay. අර මොනවල් දිහා බැලුවම ඒ මොනවල් සතුටින් ඉන්නවා වගේ තමයි මට නැතෙ පෙන්නේ. ඔයාට මොකද හිතෙන්නේ? මටත් හිතෙන්නේ වගේ තමයි නේද? අපි අපේ first judgment එකට. Okay. Judge Neil, can we have the first judgment of the day? Yasinta, Yasinka.
ඕරයිට් යශංකා බැලුවම නම් හිතෙන්නේ නැහැ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා හිතා ගන්න අමාරු නම් මං හිතුනේ ඇත්තටම නිරෝෂක වගේ මං හිතුනේ 8 වෙනි පන්ති 9 වෙනි පන්ති ඉන්නත් රංජි අපි දෙන්න දන්නවනේ ඒකනේ රයිට් වසර 30 පරම යාළුවද? නෑ වසර 30කට 35ට යාළු කියන්නේ මේ රංජි ඉස්සර හරියට වේදිකාවේ මට හම්බෙලා තියෙනවා ගොඩක් පාර මේ අවුරුදු 30කට විතර පස්සේ හම්බුනේ මට එකපාරට අඳුර ගන්න බැරුව ගියා ඒක තමයි රංජිම තමයි හරි එතකොට ගහකට ගහක් බොරටුවේදී මුණ ගැහෙනවා වගේ යාළුවෝ දෙන්නෙක් Voice of Family stage එකේ මුණ නෑ ගැහුවා. අපි ස්ටේජ් එකේ තමයි හැමදෙස්සම හම්බෙලා තින්නේ ඉතින් රංජිගේ සිංගින් ගැන මම දන්නවා ඒ කාලේ ඉඳන් ප්‍රියා සුරසේනගේ මහත්මයාගේ ගීත ගායනා කරන්නේ ඉතින් නමුත් විශ්වාසය බිඳ වැටීමක් වගේ මට තේරුණා එච්චර කලබල වෙන්න දෙයක් නැහැ දුවටත් කියන්න තියෙන එච්චර තමයි මේ තාත්තා ධෛර්යමත් කරා කීපවතාවක් මම දැක්කා ඉතින් ඔබට දක්ෂකම තියෙනවා හොඳට බය වෙන්න කිසි දෙයක් නැහැ අනිත් පාර හින්දු කෙනෙකුට විශ්වාසයෙන් හොඳ ආඩම්බරයෙන් ගීතය ගායනා කරන්න බොහොම ස්තුතියි ජජ් ගායත්‍රී දෙන්නටම බොහොම ලස්සන හොඳ හඬවල් තියෙනවා. අනිත් එක ඒ වගේ ගායනයක් කරනකොට අපි ඒ ගායනයත් එක්ක ඒ තේරුමත් එක්ක ඒ සංගීතයත් එක්ක ජීවත් වෙන්න අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේ වගේ පොඩි දේවල් හදා ගන්න පුළුවන් කියලා ඉස්සරහට යන්න සුබ පතනවා. ජජ් දිමංක ඇතරම ඕවරෝල් ගත්තාම මට ගායනයේ යම්කිසි හොඳ පැත්තක් දැක්ක මම හැබැයි වර්ස් එකේදී ඔබතුමාට පොඩ්ඩක් වර්ස් එක හරිය පොඩි තැන් ටිකක් ගියා ඒ වගේම තමයි මොකද හිස්ටරි එක සහ ගීතේ මූලිකම තියෙන්න ඕන දේවල් ටික ගායත්‍රි එක්ක සහ නිල්ලය පැහැදිලි කරලා දුන්නා ඉම්ප්‍රූව්මන්ට් එකක් විදියට ඇත්තටම වාගේ ටෝන් එකේ අපේ යශින්කගේ වොයිස් එකේ හොඳ ලස්සන තැන් ගොඩක් තියෙනවා හරිම ලස්සන වොයිස් එකක් හැබැයි අර අඩුපාඩු විදියට අර වොයිස් එකේ අර වොයිස් එකේ ස්ටැමිනා ගතිය තව පොඩ්ඩක් ඒ ටික ඉම්ප්‍රූව් කරලා අර වොයිස් එක ඩිලිවර් කරනකොට තව ස්ටැමිනා වොයිස් ස්ටැමිනා හදාගත්තා නම් තවදුරටත් මම හිතන්නේ ලස්සනට ඔයාට ෆීල් කරලා වැඩේ කරන්න පුළුවන් වෙයි දෙන්නගේ ගායනාව සම්බන්ධව යම්කිසි ධනාත්මක සතුටක් තියෙනවා ඉතින් ඉස්සරහට යන්න සුබ ප්‍රාර්ථනා කරනවා දෙන්නටම ජය වේවා සියත Voice of Family